ඔබේ සිත තුළ මමත්වයේ මතුවෙන ප්‍රමාණය හරියටම සමානයි සමානුපාතිකයි ඔබ සසර තුළ නොවැඩූ සිතට. අනික තේරිච්ච අය. සසරේදී නොවැඩූ සිත හරියටම සමානයි රිද්මය නොතේරෙන ප්‍රමාණය. සසරේදී පුරුදු නොකරපු සිත හරියටම සමානුපාතිකයි ඔබේ සාපේක්ෂික කන්දට. ඒතර තේරුම් ගන්න ඕන කෙනෙක් මගේ දැන් හරියට මේ කෙලෙස් ඇති වෙනවා. මේ සිත වේගෙන් මගේ වැඩ කරනවා හරියට අර වෙසක් කාලෙට වැඩ කරන මේ බුදුරස් මාලාවේ ලයිට් මෝටරේ වගේ. මේම කරකැවෙන්න පටන් ගන්නවා. ගොඩාක් සිතුවිලි හදනවා. ඒ සිතුවිලි හදලි වෙලා අන්තිමට භයානක නිගමනක් දෙනවා. අන්න එතන මෙතන තියෙන ප්‍රශ්නය. මට මේකෙන් අයින් වෙන්න ඕන. ඒකෙන් අයින් වෙන්න කලින් මුලින්ම අයින් වෙන්න භයානක නිගමන වලින්. ජීවිතේ කිසි දවසක කිසිම තැනකදී ඕනවට වඩා නිගමන ගන්න යන්න එපා. මම කියන්නේ කාලයට බාර දෙන්න කියලා ඔක්කොම. හරි ප්‍රශ්න කිසි ගැටලුවක් නැහැ. ඕනවට වඩා කිසි දෙයකට නිගමන ගන්න ගියේ නැහැ. තීන්දුව తీරන ගන්න ගියේ නැහැ. නිදහසේ ගලන්න දුන්නා. මම දැනගෙන හිටියා හැම ගන්න තීන්දුවක් තීරණයක් යටම තියෙන්නේ සාපේක්ෂක කන්දක් බව. කොබලන එක තේරිච්ච අය. ඒ නිසා අපි කිසිම දෙයකට තීන්දුව తీරන ගන්න ගියේ නැහැ. අපි නිදහසේ බලන් හිටියා. ඒ නිදහසේ බලන් ඉඳලා කාලයට ඉඩ දීම නිසාම සිත පිරිසුදු වුණා. සිත කවදාකවත් පිරිසුදු කරන්න බෑ. මහන්සියෙන් පිරිසුදු කරන්නත් බෑ. කැපවීමෙන් පිරිසුදු කරන්නත් බෑ. නිරායාසයෙන් විශ්ව ධර්මයේ තේරුම් ගැනීමෙන් රිද්මය තේරුම් ගැනීමෙන් තමාගේ මමත්වය අවබෝධ වීමෙන් සිත ඉබේ පිරිසුදු වෙනවා. ඒක තමයි බුද්ධ වචනය. බලෙන් සිත පිරිසුදු කරන්න බෑ කාටවත්. බලෙන් කරන්න ගියොත් වැඩි දවසක් කරන්නේ නැහැ. ටික දවසක් කළා අතහැරලා දානවා. අපට අවශ්‍ය නැහැ අතහැරලා දාන වැඩ. අපට අවශ්‍ය නැහැ මගින් නවත්තන වැඩ. අපට අවශ්‍යයි යමක් පටන් ගත්තොත් එහි අවසානයේ දක්වා යන්න. දෙකෙන් එකක් වෙන්න. දෙකෙන් එකක් වෙන්න නම් වේගෙන් ගිහිල්ලා දෙකෙන් එකක් කරන්න බෑ. හෙමින් ගිය තරමට දෙකෙන් එකක් කරගන්න පුළුවන්. කෙනෙකුට ධර්මයේ තේරෙන්නේ නැත්තේ ඒ පුද්ගලයා ළඟ මමත්වය තියෙන නිසා. කවුරු හරි තමාගේ මමත්වය තේරුම් ගත්තොත් ටිකෙන් ටික ඒක වැඩ කරන විට ඇවිදින විට ගෙදරදී හැම තැනකදීම දැන් ඔහොමම තේරෙනකොට තේරෙයි තනිකරම මමත්වේ නේ තිබිලා තියෙන්නේ කියලා. වෙන මොකක්වත්ම තිබිලා නැහැ. ඇඟ වටේ හැම තියනවා වගේ සම්පූර්ණ මිනිහෙක් ළඟ මමත්වේ තියෙන්නේ. ඒ මනුස්සට ඒක තේරෙන්නේ නැති නිසා ඒක නොතේරුම් ගත්ත කමට තමයි මේ ජීවත් වෙන්නේ. ඒක තේරුණාම තේරෙනවා මම ලොකු පටලැවිල්ලක ඉඳලා තියෙන්නේ. මම ලොකු භයානක තැනක ඉඳලා තියෙන්නේ. මට ඒක පැහැදිලි වුණා දැන්. මොකද මුළු මමත්වය සංවර්ධනය කරගෙන ඒ මමත්වයත් එක්ක මං ජීවත් වෙලා. මං හිතලා ඒක ඇත්තයි කියලා. දැන් අපට තේරෙනවා ඒක බොරුවක් බව. අපට තේරෙනවා ඒක මුලාවක් බව. අපට දැන් මේ යථාර්ථය සොයා ගන්න ඕන. එහෙම නැත්නම් අපේ මේ වැව් බැම්ම අපට ශක්තිමත් කරගන්න ඕන. ඒකට මම ලොකු බණපොත් කියවන්න ඕනේ නැහැ කවුරුවත්. බණපොත් කියුවයි කියලා වැව් බැම්මක් හදන්න බෑ. කල යුතු එකම දෙය. දුර්වල තැන් ටික අඳුර ගන්න මුලින්ම. මගේ මේතන දුර්වලයි. මගේ මේක අඩුයි. මේ සාපේක්ෂ ගොඩක් මට හැදෙනවා. මගේ සිත හිටිය ගමන් දෝරේ ගලාගෙන යනවා. ගිහිල්ලා අන්තිමට මේ වැවේ නෙමෙයි තියෙන්නේ හිත. මූදේ. එච්චරට ගහගෙන ගිහිල්ලා. ඊට පස්සේ ආයෙ අරගෙන වෙලා දාන්න ඕන මේක වැවට. දාලා බැම්ම බඳින්න ඕන. මේක හරි කරදරයක්. දැන් මට අවශ්‍යයි මේ සියල්ලෙන් නිදහස් වෙන්න. සියල්ලෙන් නිදහස් වෙන පුංචි කෑල්ලක් තියෙන. රිද්මේ තේරුම් ගැනීම සියල්ලට ඉඩ දීම. සියල්ලට ඉඩ දීම. තමට කැමති පරිදි කැමති කෙනෙකුට කටයුතු කරන්න අවසර ලබා දීම. එතකොට මේ ප්‍රශ්න ඉවරයි. කැමති කෙනෙකුට කැමති පරිදි කටයුතු කරන්න අවසර දීම. ඒ වගේ තමන්ගේ හිතටත් ඒක කරගන්න. කොයි වෙලාවකවත් තමුන්ට රුචි පරිදි හිත හැඩ කරන්න යන්න එපා. තමුන්ට රුචි පරිදි හිත තියලා තියන්න යන්න එපා. සිතට ඔහේ තියෙන දෙන්න. සිතට බලපෑම් කරන්නත් එපා. හුඟක් අයගේ සිත දෝරේ ගලන්නේ සිතට ඕන නැති බලපෑම් කරනවා. සිත නිදහසේ තියෙනකොට නිවිලා යනවා. ඒ නිමිලා ගියන් පස්සේ ඔබේ හිත හයිය වෙනවා. වැව් බැම්ම ශක්තිමත් වුණාම වතුර උඩින් යන්නේ නැහැ කවදාකවත්.
ඒ වගේ තමුන්ගේ ආධ්‍යාත්මය විමුක්තිය කියන වැව් බැම්ම හයි කරගත්තොත් ශක්තිමත් කරගත්තොත් තමුන්ට කවදාකත් අනර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. තියෙන ප්‍රශ්නය ඒ වැව් බැම්ම සැරින් සැරේ උඩින් වතුර ගලනවා. ඒ හැම වෙලාවකම කල්පනා කරන්න මගේ හිත තාම ඒ කියපු තැනට ඇවිල්ලා නැහැ. දැන් කෙනෙකුට හිතනවා මේ මගේ හිත ඒ කියපු තැනට ඇවිල්ලා නැහැ. ආයේ එන හේකුත් නැහැ. එහෙම වෙන්නේ නැහැ. තමනුත් නොදන්නා තමනුත් බලාපොරොත්තු නොවන වෙලාවක එනවා. කොබලන් එක පිළිගන්න අය. සිතේ මහා අමුතුයි ඒ සිත. සිත හරි අමුතුයි. සිතේ සත්‍ය අවබෝධය කියන එක සිතේ පහළ වෙන්නේ තමුන් හිතන වෙලාවක නෙමෙයි. තමුන් නොහිතන වෙලාවක. ඇත්තටම ඔබට අවබෝධ වන්නේ සුදු වැඳුමක් ඇඳගෙන මෙතන වාඩි වෙලා ඉන්නකොට නෙමෙයි. ගෙදර ගිහිලා නාලා සබන් ගන්නකොට.